සිත මගේ සූරනා ශෝකී කරනා දැනිනා. Hi, welcome back to my YouTube channel. ඉතින් සුබ අලුත් අවුරුද්දක් ඔයාලා හැමෝටම. මොන වැඩ කරන්නත් කලින් අපි යන්න ඕනි පන්සලටයි චර්චයටයි අපි යන්න. ඉතින් ආදරණීය 2026 තවත් අවුරුද්දක් මේ විදියට අවසන් වුණා. මුලින්ම මට යන්න ඕනේ පන්සලට. මොකද මගේ 2026 ගොඩාක් ලස්සන කරලා දෙන්න කියලා මට දෙන්නෙක්ගෙන් ඉල්ලන්න තියෙන හින්දා. ඉතින් ඒ කෙවිලා කිය දවස් 365ම මට හරිම පුදුමාකාරයි. සමහර දවස්වලට මම හයියෙන් hina වුණා. ඒත් සමහර දවස්වලට මම හයියෙන් කෑ ගහලා ඇඬුවා. අමතක නොවන මතක ජීවිතේට එකතු වුණා. ගොඩක් පාඩම් ඉගෙන ගත්ත අවුරුද්දක් ඒ විදියට ගෙවිලා ගිහිල්ලා 2026 පළවෙනි දවසේ මං හරි ලස්සනට ගත කරා. ඉතින් මට වුණා ඒක ඔයාලත් එක්කත් බෙදා ගන්න. ඉතින් සමහර මතක අමතක කරලා මේ ලැබුණු 2026 මට ඕනේ සතුටින් හිතේ නිදහසේ කාලය ගෙවන්න. ඔයාලටත් එහෙමයි නේද? ඉතින් මං ඒ විදියට වැඳලා මගේ හිතේ තියෙන හැම දෙයක්ම මං එතනදී කිව්වා. මොකද මං දන්නවා එයාලා මාව අහන් ඉන්නවා කියලා. ඉතින් ඒකට පස්සේ මම ගියා මගේ ඊළඟ තැනට. ඒක ඔයාලා කොහොමද දන්නවනේ? චර්ච් එක. අද මම කියේ මං හැමදාම යන චර්ච් එකට නෙමෙයි අපේ ගෙවල් ළඟම තියෙන චර්ච් එකට. ඉතින් ඔයාලට මොනවද කියන්න තියෙන්නේ 2026 ගැන? ඔව් මන් දන්නවා ඔයාලගේ හිත ඇතුලේ කියා ගන්න බැරි ගොඩාක් දේවල් ඇති. හිතන්න එපා. හැමදේම හොඳ විදියට හරි විදියට වෙනවා. ඉතින් මට මෙතනදී කියන්න තියෙන්නේ ගොඩක් අමාරුයි ජේසු. මේ ජීවිතේ ඔයා ළඟට අරගෙන මට මේ හැමදේම කියලා දෙන්න. ජේසුණත් බුදුහාමුදුරුවෝණත් එක වෙලාවකදී අපිට කියන්නේ මෙච්චරයි. මේ ජීවිතේ බිඳුවටම වැටුණත් ඔයාට ඔයා හරි කියලා හිතනවා නම් ඔයා බලාපොරොත්තු අතහැරගන්න එපා. 2026 ඔයා ඔයාගේ හිත හයිය කරගෙන වැඩ කරන්න. එහෙමයි නේද? එහෙම කරොත් ඔයාට වරදින්නේ නැහැ. අන්තිමේටම මේ ලැබුණු 2026 ඔයාලා හැමෝටම තමන් හොයනවා වගේ ලස්සන ආදරයක් ලැබෙන්න ඕනේ. තියෙන ආදරේ තව තවත් වැඩි වෙන්නත් ඕනේ. අඩු වෙන්න නෙමෙයි වැඩි වෙන්න. ඊට පස්සේ ගෙදර යන ගම මං ගියා මොන හරි කඩචෝරු ටිකක් ගන්න. ඒකත් අරගෙන 2026 මං එලෙස ආරම්භ කරා. ඉතින් ඔයාලගේ හැමදේම ඒ විදිහටම ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. Thank you.